right. සියලු දෙනාටම සුබම සුබ රාත්‍රියක් ආදරණීය දුවේ පුතේ. ඔයගොල්ලන්ට මම කියන දේ නිවැරදිව ඒ වගේම පැහැදිලිවම ඇහෙන ඇති කියලා මම විශ්වාස කරනවා. right. දැන් මෙතන ඉන්න දරුවෝ සියලු දෙනා මං හිතනවා විවෘත විශ්වවිද්‍යාලය BMS එහෙම නැත්නම් කළමනාකරණ උපාධි පාඨමාලාව හැදෑරීමට යම් බලාපොරොත්තුවක් වෙන දූ දරුවෝ ඇතයි මම විශ්වාස කරනවා. right. දැන් මේක පොඩි වෙලාවක් වාට තියෙන්නේ අභිගැන්වීම් කටයුතු කරන්නේ නෑ පුතේ. ඔයගොල්ලෝ තීරණය කරන්න මේක කරනවාද ඇත්තටම කරලා වැඩක්ද මොකක්ද මේකෙන් වෙන්නේ නේ මේක බාහිර උපාධියක්ද මේ ඔක්කොම දැනගන්න පුළුවන් මේ කෙටි වේලාව තුල. ඒ නිසා ඔබ මාත් එක්ක එකතු වෙන්න කියලා අවසානකම් ඉන්න කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. right. මම යන්න කෙලින්ම දැන් මේකේ ඔයා දැන් මේ මම හිතන ගොඩක් අලුත් ළමයි ඇති. අපි මේ වෙදි දේශන ආරම්භ කරලා තියෙන්නේ. නමුත් ඔයා මම කියන දෙයක් පිළිගන්න හරි. මම කියන දෙයක් අහන්න හරි ඔයා මාව දැනගෙන ඉන්න ඕන. නේ? නැත්තම් තීරුමක් නැහැනේ. මේ මොකෙද්ද මේ මුට සුදුසුකමක්වත් තියනවද? ඒව දැනන් ඉන්න ඕන. right? ඒතකොට එකක් තමයි පුතේ මම ගැන කෙටියෙන් කිව්වොත් මගේ අධ්‍යාපන සුදුසුකම් ගත්තාම මගේ මූලික උපාධිය ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ වේදී උපාධිය, ඒ වගේම නීති වේදී උපාධියක් තිබුණු විශ්වවිද්‍යාලය, ඒ වගේම අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරී ඒ වගේ උපාධි දෙකක් ඇතුළුව මේ ශේෂ්ත්‍රයේ අවුරුදු ගණනාවක් දේශනා පවත්වන ගුරුවරයෙක්. right. ඒතර විශේෂයෙන්ම මෙන්න මේ විවෘත විශ්වවිද්‍යාල තෝරා ගැනීමේ පරීක්ෂණවල ආරම්භක ගුරුවරයා මම. හරි BD BMS ගිය පාර 300 ගාණක් ඉන්න මේ BD. ඒතර BMS එකේ 60ක් විතර වගේ තියෙන්නේ. මොකද BMS කරන ප්‍රමාණයක් අර කියන්නේ කරන ප්‍රමාණයක් අඩු වෙලා තිබුණා. මොකද BD ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද අර ටීචින් යන්න පුළුවන් මේ ඒ කතන්දරත් එක්ක. හරි. ඉතින් මේකේ ඒතර මම හිතනවා ඔයාලට මං ගැන චූටි අවබෝධයක් එන්නේ. එතකොට මේ හෝල් ක්ලාස් ගත්තාම කොවිඩ් වලට කලින් සියලුම නගරවල ගම්පහ නුගේගොඩ කළුතර වගේ අනුරාධපුර කුරුණෑගල හලාවත හැමතැනම අය කරා. දැන් නමුත් ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි වැඩ කටයුතු ටික අපි නිසා හෝල් ක්ලාස් කරන්නේ නැහැ. right. එතකොට මම හිතන චූටි අවබෝධයක් එන්නේ නැතිනේ. හරි. එතකොට අපි කරා විතරක් නේ ප්‍රතිඵල තියලා මේ බැංකු විභාගද ගුරුවරු මේ බහුතරයක් නීතිඥවරු ඒ වගේම කළමනාකරණ සහකරුවන් ගාමිණිධාරීන් බිහි කරපු දේශකයෝ වාට හොඳට ඒවා බලන්න පුළුවන්. අපේ Facebook එකට ගිහිල්ලා බලන්න පුළුවන් ප්‍රතිඵල කොහමද නේ YouTube බලන්න ගිහිල්ලා බලන්න. right. එතකොට මම හිතුවා චූටි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්ක මම යනවා මේ විශ්වවිද්‍යාලේ මොකක්ද? ඇත්තටම දැන් ඔය විශ්වවිද්‍යාලේ ඇත්තට මොකක්ද මේ? නේ? මේක දැනගෙන ඉන්න බෑ. right. පුතා මේ විවෘත විශ්වවිද්‍යාලය ඇති කරන්නේ ඒ වගේම දැන් මෙතන ඉන්න කොමර්ස් කරපු ගොඩක් අය ඇති. ඔයාගේ ලොකු හීනයක් තියෙන නැති ජපුරට යනවා. හැමදාම මිනිස්සුන්ගේ හීන තියෙනවා, ඒවා බිඳ වැටෙනවා. ඒ වගේ ප්‍රශ්න ඕන තරම් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ මොකක්ම හරි හේතුව දැන් ඔයා මුද්දට ඒ ලෝල් පට්ට යන්න පාඩම් කරා සමහරට විභාගෙ ලියන අවස්ථාවේදී ඒක අයි පාර දක්ෂ ළමයි ගිහිල්ලා සමහර වෙලාවට මේ අවුල් කරගන්න අවස්ථාවදී මේක මහා අමුතුම දෙයක්. හරි නිසා ඒකේ ඒ ගැන හිතන්න යන්න එපා. සමහරට වැඩ නොකරත් ඇති සමහරලාට තමන් දන්නවනේ තමන් මොකද දුක් වෙන්නේ. හැබැයි ඔබට මේ ගමනේ මේක වෙනස් කරන්න පුළුවන් ඔයා. හරි. ඒක හොඳටම කියන්න මේ ගොඩක් අය ප්‍රතිඵල හැබැයි ඔය කැම්පස් ගිය හැමෝම ජීවිතේ තරම් টොප් ලෙවල් එකට ගිහින් නැහැ ළමයි. හරි. කීයෙන් කියනන්නේ සමහරලාට පොඩි වැඩුපකට සමහරට වැඩ කරන. අර උපාධියක් කියන්නේ. ඉතින් එහෙම තියෙන නිසා ඔබ හරියට කල්පනා කරලා ඔබ මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියන දේ ඔයාට අවබෝධයක් තියෙනවා. right. එතකොට දැන් මේ විශ්වවිද්‍යාලය ගැන කිව්වොත් දැන් ඔය හීනම ඔපු පේරා ජපුර නේ ආකාර විශ්වවිද්‍යාල ගොඩක් කොමර්ස් කරගෙන ජපුර.
එතකොට මේ ජපුර වුණත් ඇති කරේ ළමයි මෙන්න මේ පනත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත. හරි. එතකොට ලංකාවේ විශ්වවිද්‍යාල තිබුණේ ළමයි කීයද? ඔක්කොම තියෙන ළමයි කලින් තිබුණේ 15යි. මෙන්න මේක 16 වෙනි විශ්වවිද්‍යාල බවට පත් වුණ එකක් ඔබ දන්නවා. ගම්පා වික්‍රමාරච්චි ඈත් වෙලා තිබුණේ කියන්නේ විශ්වවිද්‍යාලයට මේක මොකද වෙන්නේ 17 වෙනි මේ 16 වෙනි විශ්වවිද්‍යාලය බවට පත් වෙන ගම්පා වික්‍රමාරච්චි. අනිත් 16 ඊට මොකද වෙන්නේ 17 වවුනියාව තිබුණේ මණ්ඩපයක් ඒක මොකද වෙන්නේ විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. අන විශ්වවිද්‍යාල 17. එතකොට රජයේ තියෙන ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 17. තේරුණාද? ප්‍රධාන පෙළේ තියෙන 17යි. අන්න එතකොට මේ විශ්වවිද්‍යාල 17න් එකක් තමයි මෙන්න මේ විවෘත විශ්වවිද්‍යාල කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර මේකෙන් දෙන එකදු උපාධියක්වත් බාහිර උපාධි නෙමෙයි. නේ? තේරුණාද? බාහිර වෙනම තියෙනවා බාහිර උපාධි කරනවා තියෙනවා. ඔව් මේ අභ්‍යන්තර වශයෙන් දෙන දේවල් එකක්වත් බාහිර උපාධි නෙමෙයි. ඒතර බාහිර උපාධියක් කරාම ඒක එක්ස්ටර්නල් කියලා ගන්නවා. ඕගොල්ලෝ ඉන්ටර්නල් ඩිග්‍රී එකක් තමයි ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ඒතර ඒක ගණන් පැහැදිලි. ඒතකොට මේකේ අඩු ආදායම් ලාභීන්ට මහපොළ ශිෂ්‍යත්ව පවා ඔබට ප්‍රදානය කරනු ලැබෙනවා. මහපොළ ශිෂ්‍යත්ව පවා ඔයගොල්ලන්ට ලැබෙනවා. පැහැදිලි නේද? රයිට්. ඒකත් ඔබට පැහැදිලි. රයිට්. ඊළඟ එක පුතේ දැන් ඔයාලට මම මෙතන chat කරන්න ගියොත් ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්න නිසා ප්‍රශ්න ගොඩාක් ඔයාලට තියෙන්න පුළුවන්. හරි? ලොකු වෙලාවක් යනවා මේ මොනොත් මේ වැඩේ කරගෙන යන්න වෙන්නේ. ඔබට හරි? දැන් ඔය ගෲප් වලින් ඇඩ්මින්ලට මෙසේජ් දැම්ම මට වැඩක් නැහැ. එයාලා ක්ලාස් කරන්නේ නැහැ නේ ඇඩ්මින් මම තමයි ඔබේ මේ සම්බන්ධ දන්නේ. හරි ඒ නිසා මොනවා හරි ඔබට දැනගන්න තිබේ නම් කෝල් නම් ටිකක් ගන්නවා නම් සවස් 3ත් 4ත් අතර වෙලාව ගන්න. නැත්නම් වැඩත් එක්ක ආන්සර් කරන්න බැරි වෙනවා. ඔයාට පුළුවන් මේ නම්බරයට WhatsApp message එකක් දාලා ඔයාට මොනවා හරි දෙයක් කියනොත් දැනගන්න පුළුවන්. මේ මගේ නම්බරේ. හරි? 071 22 17 130. පැහැදිලිද? right. දැන් අපි යම් වැඩේ. දැන් මේක කරන්න මොනවද කියලා සුදුසුකම්. හරි? අවම බලන්නේ ළමයි A level ලෙස් 3. එතකොට මේ පාර ලියපු ළමයිද? නෑ. කොහොම හරි මේ පාර හරි ගිය පාර හරි කොහොම හරි කරලා තියෙනවා නම් 18ට වැඩි නම් ඔයාට කරන්න පුළුවන් A level ලෙස් 3ක් ඔයාට තියෙනවා. කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණ සෞන්දර්ය ඕන විෂය ධාරාවකින් කරලා දෙන්න. සමහර කෙනෙක් ආර්ට් කරලා දෙන හැබැයි කොමර්ස් ඩිග්‍රී එකක් කරන්න කැමති. අනිතර ආර්ට් කරන්න අවස්ථාවක් තියෙනවා ඕපන් එකේ අරහා. එතකොට A level ලෙස් 3ක් තමයි මේකට බලන්නේ. right. එතකොට ළමයි මේකේ ඉස්සර තිබුණේ මේ BMS වංශයක් ගෞරව උපාධියක් වාට හම්බ වෙන්නේ. මේකේ පුතා ඉස්සර තිබුණා එක උපාධියයි තිබුණා. ඒ BMS එක විතරයි. දැන් මොකද වෙන්නේ මේ සැරේ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර වගේ නෝ උපාධි පාඨමාලා වෙනම තව 4ක් හඳුන්වලා දුන්නා. මොනවද මේකේ තියෙන්නේ? එකක් තමයි පුතේ තියෙන accountant finance. නේ? finance පැත්ත කරන්න පුළුවන්. තව කෙනෙකුට ආසයි නම් HR පැත්තට යන්න අන්න HR ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒ වගේ මාකටිං මැනේජ්මන්ට් කරන්න ඕන නම් මාකටිං ඩිග්‍රී කරන්න පුළුවන්. ඒ වගේම BMS මැනේජ්මන්ට් ඩිග්‍රී කරන්න පුළුවන්. උපාධි පාඨමාලා 4ක් තියෙනවා. finance කරන්න පුළුවන්, HR කරන්න පුළුවන්, මැනේජ්මන්ට් කරන්න පුළුවන් නේ? අනිතර උපාධි පාඨමාලා 4ක් තියෙනවා. ඔයාට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඔයා finance කරනවද, HR කරනවද, මැනේජ්මන්ට් කරනවද, නේ මාකටිං කරනවද කියලා ආඩ උපාධි 4ක් ඕන එකක් තෝරගන්න පුළුවන්. එතකොට මේ උපාධි 4න් දැන් කෙනෙක් ආසයි ෆයිනාන්ස් පැත්තේ. එතකොට ඔයා ඉල්ලුම් කරන්නේ මොකද්ද? දැන් මේකේ අයිදුම් පද්ධතිය ඉල්ලුම් කරන්නේ ෆයිනාන්ස් ඩිග්‍රී එක. ඕනනම් කෙනෙකුට දැන් මෙතන කෙනෙකුට කොහොම හරි පැන ගන්න ඕන නම් ඔයාට මේ 4ම ඉල්ලන්නත් පුළුවන්. ඔයාට ෆයිනාන්ස් එක ඉල්ලන්නත් පුළුවන්, HR ඉල්ලන්නත් පුළුවන්. එතනින් පස්සේ මේ 4ටම තියෙන එක විභාගයක්. මේ 4ම තියෙන එක විභාගයක්. පැහැදිලිද? එතකොට මේ විභාග වලින් එකක් සමත් වුණා. ඔයාට පුළුවන් ඔයා ඉල්ලලා තියෙන විදිහට ඔයා කැමති උපාධි පාඨමාලාවක් තෝරගන්න. දැන් ඔයා ඉල්ලලා තියෙන්නේ
HR එක විතරක් නම් HR එකට ඔයා මං ඊළඟ ප්ලේස්මන්ට් මේ ටෙස්ට් එක ගැන කතා කරා. ඒක ඔයාලට පැහැදිලි වෙයි. එතකොට දැන් ඔයා ඉල්ලලා තියෙන්නේ HR විතරයි. හැබැයි HR එකට ඔයා තේරෙන්නේ නැහැ. එතකොට ඔයාට ආය අවස්ථාවක් නැහැ. ඔයාට ෆයිනෑන්ස් එකට යන්න පුළුවන්. මෙහෙමවත් බලන්න විදියක් නැහැ. ඔයා එකයි නිල්ලා තියෙන්නේ. ඒ ගන්න පාන වැඩි ලකුණු ගන්න බැනුත් ඔයා ඒකට තේරෙන්නේ නැහැ නේද? තේරුණාද? අන්න ඒ නිසා පුතේ උපාධි පාඨමාලා 4ක් තියෙනවා. එතකොට ඔයා බලන්න මට වැදගත් දෙන්නේ HR එකක් කරොත් හොඳ ඔය ආස පැත්ත. නැත්නම් ෆයිනෑන්ස් පැත්ත කරනවාද? එහෙම නැත්නම් මාකටිං කරනවාද? මේ මාකටිං එහෙම ලොකු ඉල්ලුමක් තියෙනවා කම්පැනි වල. එහෙම ගොඩක් ඔය ප්‍රයිවට් පැත්තවල ලොකු වැටුපක් ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එක්සේමාස්. ඒ වගේම දැන් ළමයි ඇත්තටම බැංකු යන්න මම කියන්නේ හොඳ සුපිරිම එකක් තමයි බැංකු. පැන ගන්න තියෙන ඔන්න එකක් තමයි දැන් මෙතන ඇහුවොත් මෙතන ඇත්තට සාමාන්‍ය මුද්‍ර විභාගෙ තිබුණා නම් ළමයි දැන් ඕන්න මහා බැංකු ගැසට් කරලානේ තියෙන්නේ. මහා බැංකු ගැසට් කරා. ඒතර ආරම්භක වැටුප 65000යි. ආරම්භක වැටුප 65000යි. හරි. එතකොට ට්‍රේනින් එකෙන් පස්සේ සාමාන්‍ය 1 ගාණක් විතර හම්බ වෙනවා. හැබැයි දාන්න මොනවාද? කෙලින් ඉල්ලනවා පුතේ B5. මේ B5ට ගණිතයේ B එකක් තියෙන්න ඕන. සිංහල B එකක් තියෙන, ඉංග්‍රීසි C එකක් තියෙන ඕලව. ඒ වගේ මේ ලෙවල් B3ක් තියෙනවා. කැම්පස් යන්නේ නැහැ ළමයි ගොඩක්. කැම්පස් යනකොට බැංකු යනවා. අපි ඉන්න කාලේ අපේ යාළුවෝ ගියා. දැනුත් ගොඩක් ළමයි මාර විදියට කරන්නේ බැංකු කැම්පස් යන පාස්. හැබැයි මේක කරගන්න ඕනේ. එහෙම වුණොත් මේ තීරුණොත් මේ බැංකුවට යනවා. එක්ක වෙනම පස්සේ ඩිග්‍රියක් කරනවා කැම්පස් යන්නේ නැහැ. මේ ඉතල කැම්පස් තේරෙලා ඉන්නවා. අන්න එතකොට දැන් ඔයාට තියෙන chance එක මේ උපාධියක් කරාම ඕගොල්ලෝ ගන්නව නේද අභ්‍යාසලාභී කියලා ගැසට් කරනවා කියන්නේ ඔය බැංකු ඩිග්‍රියෙන් ගන්නේවා තියෙන්නේ. අන්න එතකොට ඔයාට ඒ සුදුසුකමක් ඔයාලා ඩිග්‍රී තියෙන එක තමයි ඔයාට ගන්න දැන් ඔයාට අර O level කතන්දර නැත්තම්. අර එතකොට ඒක කෙලින්ම යන්න බෑනේ. ඒතර අනිවාර්යයෙන්ම O level එක බලනවාමයි. දැන් සාමාන්‍ය දැන් ඔන්න A level වලින් බැංකු විභාග ගැසට් කරනවා. එතකොට සමාන ඉල්ලනවා ගණිතේට C එකක්. දැන් මේ මහ බැංකු නම් B ඉල්ලලා තියෙනවා නැත්නම් සාමාන්‍ය C ඉල්ලනවා. නෝමල් ගන්න. ලංකා බැංකු මහ බැංකු. එතකොට ඔයාලට වෙනම තියෙනවා මේ උපාධි තියන අයට වෙන උපාධි ගැසට් එක. බැංකු ගන්න. ඔයාලා හරිය දන්නේ. එතකොට ඔයාලට දාන්න පුළුවන්. එතකොටනේ අර සාමාන්‍ය එතකොට අර A level වල යන කෙනෙක් මේ උපාධියකුත් එක්කවා මෙතෙන්ට යන. එතකොට ඔයාලට තියෙන chance එක වැඩි. පැහැදිලිද පුතේ? රයිට් මම හිතනවා ඔයාලට මනාලස පැහැදිලි කියලා. ඒක අවබෝධයක් වෙන්න ඇති. රයිට්. ඊළඟ එක ඔන්න රැකියාව කියන්නේ මං කියන්නේ බැංකු පැන ගන්නවා සුපිරි. ඊට පස්සේ තියෙන ඕනෑම තරඟ විභාගයක්. ඔයාට මෙතන කියන පරිපාලන ලියන්න පුළුවන්. ඔයාට ආසයි දිසාපති කෙනෙක් වෙන්න. SLS ලියන්න පුළුවන්. SLES ලියන්න පුළුවන්. නේ ඊට පස්සේ ඔය ඕනෑම එකකට සියලු මේවට ඔයාට මේ උපාධියෙන් අනිත් උපාධි වගේ හැම දෙයක්ම කරගෙන යන්න පුළුවන්. මම නම් කියන්නේ බැංකු පැත්ත සුපිරි. මේ වැටුප් හොඳයි. දීලි දීමනාද වාර්ෂික දීමනාද ළමයි හැම දෙයක්ම තියෙන පැත්තක්. ඒ නිසා මං කියන්නේ මේ පැත්තෙන් යන්න කැමති මේ ඩිග්‍රී බැංකු පැත්තටම යන්න try කරන්න. හරි. ඒ නිසා මේක හොඳයි. එතකොට ඔයාට සාමාන්‍ය මාකටිං කරත් ෆයිනෑන්ස් කරත් ඔයාට කොහොම කරත් ඒ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් නේ ඔයාට දාන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඔන්න A level S3යි යන්න පුළුවන් මාර්ගයත් මම ඔයාලට ඔන්න කිව්වා. හරි. ඒතර මේ ඩිග්‍රිය සුසුකම් O level එහෙම හරියට නැති අය ගන්න ඩිග්‍රිය ටක් ගාලා කරගන්න. නැත්නම් මේ නැත්නම් යන්න බැරි මේ කොයිද ආයෙ හොඳට ආයෙ A level ලියලා O level ලියලා නේද ආයෙ O level එහෙම ලියනවා කියද්දි යන්නේ එක රිසල්ට් සීට් එකට තියෙන්නත් පළමු වරනේ ඒකට දෙපාරක් ලිව්වත් කමන්නේ එක රිසල්ට් සීට් එකේ තියෙනවා නම් දාන්න පුළුවන්. ඒතර ආපහු බර ගානක් අය සබ්ජෙක්ට් ලියන්න. ඉතින් ඒ නිසා ඔබ තීරණය කරන්න ඩිග්‍රියකුත් එක්ක කරගෙන ඒ වගේ තැනකට යනවාද? වයස ප්‍රශ්නයක් නේ. දැන් ඔයා හොඳම කාලේ. හරි. තේරෙනවද? දැන් ඔයා කොහොම හරි සුපිරිම මමත් ජපුර ගියපු අභ්‍යන්තර ශිෂ්‍යයෙක් කියලා මම කියන්නේ කැම්පස් ගියපු පළියටම මේ හැම දෙයක්ම වෙන්නේ නැහැ. තේරුණාද? අපේ යාළුවෝ සමහර සුළු පටියකට වැඩ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරි. මේ සයන්ස් පැකල් වෙනවා. හරි. ඒ නිසා ගොඩක් අය දැන් මගේ අපේ පැකල් ඔක්කොම වගේ අපේ හිටියාලු ඔක්කොම රටේ ඉන්නේ කීප දෙනෙක් යනන්න රට ගිහලා දුන්නා. ඉතින් ඔයාට ඕන එහෙම ඉගෙන ගන්න ඕන නම් මේ ඩිග්‍රී එක ඕන නම් පිටරට යන්න පුළුවන්. මේ වගේ අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබ තීරණය කරන්න ඕනේ.
දැන් ආපහු කොහම හරි ඒ ලොක් කොහොම හරි කරලා කැම්පස් ඒත් ඉතින් ඔතන තමයි එන්නේ. හරි දැන් මේක මේ උපාධිය රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන්. අර උනම් බිස්නස් එකක් වුණත් කරන ගමන් මේක කරන්න පුළුවන්. තේරුණා? මේ මම කියන්නේ ඔයාලා පැත්තනේ කටින් එහෙමනේ. මේ වගේ ඉතින් අවස්ථා තියෙන හරියට තේරුම් ගන්න දෙනකොට මේ වැඩේ ලස්සන කරගෙන යන්න පුළුවන්. නිසා ඔබ දකින්න ඕන. ඔබ කවුරු මොනා කිව්වා. දැන් සමහරව විභාගෙ මෙතන ගොඩක් ලියපු ළමයි ඇති, මානසික වැටිලා ඇති, අරයා කැම්පස් යනවා මට යන්න බෑ. ගෙවල් වලින් ප්‍රශ්න කමක් නැහැ. ඉවසා දරාගෙන ඉන්න හැබැයි ඔබ හිතන ඔබ තනියෙන් ෆයිට් කරන මට මම මේක හරි කරලා මම ඩිග්‍රී එක උතරම නේ ඔයාගේ උපාධි ප්‍රදාන ඕසවෙත් තියෙන BMI සීට් කන්වර්සේෂන් එක අනෙක් විශ්වවිද්‍යාල මම ඔය දෙකේම උපාධි තියෙන නිසා මම කියන්නේ ළමයි අපේ ජපුරට අත්තලා මොනවාද අමුතු මහත්වසින් තමයි මේෙන් ඒ තරමට මට හිතා ගන්නත් බෑ ඒක මාර ඕගනයිසින් පැත්තක් තියෙන වගේම බටහිර ක්‍රමයට වගේ නිකන් උපාධි ප්‍රදානවස් හරි ඉතින් මොකද මේ සම්ප්‍රදායක් තමයි විශ්වවිද්‍යාල කියන්නේ වෙලා තියෙන්නේ හරි ඉතින් එවැනි තැන රජයේ විශ්වවිද්‍යාලකින් උපාධිය අනම්මන ඔය ලට්ට පට්ට දැන්නේ දැන් එක එක අනන්ත අප්‍රමාණ දෙනවා ඒ නිසා ඒ වගේ තැනකින් උපාධි සමහර ඒවා ළමයි දැන් ඔයා රැකියාව වලට දැන් එක එක ඩිප්ලෝමා දෙනවා ඒව අරගෙන ඔයාට දාන්න බෑ. ඒතර කියනවා ඉන්ටර්විව් එකක මේ ක්‍රෙඩිට් ගන්න සම්පූර්ණ කරලා නැහැ. ඔයාලා ගන්න ක්‍රමයක් නැහැ. තේරෙනවද? දැන් ඕන තරම් එක එක ප්‍රයිවට් ආරමේ ඩිග්‍රී දෙනවා කියලා. හැබැයි කරාට වැඩ කුමනා කරලා ගන්නවා. හැබැයි ජොබ් එකට ගියාම ගන්න බෑ. ඒ ක්‍රෙඩිට් ගන්න මේක සමාන වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්න. ඒ නිසා ඔබ හරියට තේරුම් ගන්න මොකද්ද කරන්න කියන දේ. රයිට්. එතකොට පුතේ දැන් මෙන්න මේකට හැමෝම ගන්නෙ නෑ. මේක ළමයි මේවට දැන් හැමෝම වගේ දැන් ඇප්ලිකේෂන් වල හැමෝම දාන්න පුළුවන්. එතකොට දැන් මේකේ ගොඩක් වෙලාවට ළමයි ජූලි නැත්නම් අගෝස්තු වෙද්දී ඇප්ලිකේෂන් කෝල් කරනවා. පොරේම අගෝස්තු වෙද්දී ඇප්ලිකේෂන් කෝල් කරනවා. තව මාස කීයක් තියෙන්නේ? දැන් ඔන්න මැයි ඉවරයි කියමු. මැයි ඉවරයි ජූලි අගෝස්තු. හරි. මාස 3ක් වගේ තමයි තියෙන අයදුම්පත් කැඳවනවා. හරිද? එතකොට අයදුම්පත් කැඳවලා සාමාන්‍ය ළමයි යනවා උපරිම ඕනම් මාසයක් තියෙයි. මාසයක් තියලා ළමයි එක්සෑම් එකේ තියෙන එන්ට්‍රන්ස් එක්සෑම්. හරිද? එක දවසයි තියෙන්නේ. පේපර් එක ලියුවා වැඩි ඉවරයි. එතකොට මේකේ ප්‍රතිඵල එන්න ළමයි මාස දෙකමාරක් යනවා. ඇවිල්ලා ප්‍රතිඵල ඇවිල්ලා උපරිම ඕනම් සති දෙකක් යයි කැම්පස් එකට ගන්න. රෙජිස්ටර් වෙන්න කියලා සතියක් දෙකක් ඕන BD ළඟදී ආවේ ඔන්න මේ දවස්වල රෙජිස්ටර් කරලත් ඉවරයි. හරි? ආයි මේ කැම්පස් ලියුමුත් ඇවිල්ලා මා ගණන් එහෙම යන්නේ නැහැ සනික යනවා. ඒතර අවුරුදු 4ම හරියට රිපීට් වෙන්නේ නැතුව කරොත් හරියටම අවුරුදු 4ෙන් කරන්න පුළුවන්. බැරි රජයේ සමස්ත විශ්වවිද්‍යාල මොකක් කර වෙලා වැවුවොත් කරන්න බෑ ළමයි. නැත්තම් හරියටම 4ෙන් මේ වැඩේ උඩට දාන්න පුළුවන්. හරිද? එතකොට මේකයි මේකේ වෙන්නේ. දැන් මේ එක්සෑම් එකේ වෙන්නේ දැන් උතර මේ ප්‍රාදේශීය වශයෙන් තියනවා මේ උපාධි පාඨමාලා හදා ගන්න පුළුවන්. ඔයාට ළඟම එකක් ඇති ඕපන් යුනිවර්සිටි. ඒකෙන් කරන්න හැබැයි ඔයාගේ මේන් එක තියෙන්නේ නාවල තියෙන්නේ. බලන්න මාරම ලොකු විශ්වවිද්‍යාලයක් ලා කියන්නේ මේ ඔයා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ලොකු විශ්වවිද්‍යාලය. ඒතකොට ඒක ප්‍රධාන එක තියෙන්නේ නාවල. ඒතකොට අධ්‍යයන පාසු සඳහා ඒකේ මධ්‍යස්ථාන ඇති කරලා තියෙනවා කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, මාතර නේ ඔය හැම එකම වගේ සෙන්ටර් දෙනතර කැමති එකකින් ගන්න පුළුවන්. හැබැයි සියලුම පාලනය යන්නේ ප්‍රධාන එකේ නාවලෙන් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒක ලෙක්චර් යනවා නම් යන්න පුළුවන්. නැත්නම් ඒ ගැටලුවක් නැහැ. හැබැයි ලෙක්චර් යනවා නම් තමයි හැබැයි ප්‍රසන්ටේෂන් වයිවා ඒ වගේම එක්සෑම් වලට ඔයගොල්ලෝ යන්න ඕනේ. ඒ ඇතුලේ කතාව. ඒතර මේ යන්න කලින් එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. හරි එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. අපි හිතමු මෙතන ඉන්නවා ළමයි කුරුණෑගල සෙන්ටර් එකකින් ලියන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතමුකෝ කුරුණෑගලින් ඔක්කොම දාලා තියෙනවා කියලා HR වලට HR ඩිග්‍රිය කරන්න දාලා තියෙනවා 500ක්. මම උදාහරණයක් ගන්න. ඊට වැඩි වෙන්න පුළුවන්. HR එකට ඇප්ලිකේෂන් දාලා තියෙනවා 500ක්. හැබැයි ওই 500ම ගන්නෙ නෑ ළමයි. ඒතකොට අර එහෙම උපාධි දෙන්න ගියොත් අර බාහිර උපාධි වගේ වෙනවා. හරි? අන්න 50ක් ඔයා ගන්නවා කියලා කියනවා. අපි ගන්නවා 50. හැබැයි 50 කොහොමද තෝරගන්නේ?
ඔයාලා කියනවා පේපර් එකක් දෙනවා. මේ පේපර් එකේ තියෙනවා මෙන්න මේවා. එක පේපර් එකකින් IQ තියෙනවා. කටකට ගාලා හදාගන්න ඉතින් ගිය පාරත් බෞතරේ පේරලා ඉන්නනේ. බීඩියම දශමෙන් ඉන්නවා ගිය පාර. හරි. තේරුණාද? එතකොට GK තියෙනවා. ඒ වගේම පොඩි එක ඉංග්‍රීසි ප්‍රශ්නයක් දෙනවා. පොඩි ස්ටෑම්ප් පුරවලා තියෙන ඒක අපෝ ගේමක්ම නෑ. හරි. ඕන එක දැන් ඒ ඉංග්‍රීසි එක නැති වුණත් මේ දෙකෙන් පාස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි බය. හරි. තේරුණාද? අන්න එතකොට පුතේ මෙන්න මේ සමන්විත පේපර් එකේ ලකුණු දෙනවා 100ක්. මෙන්න මේ 100 ඔයා මේක තෝරගන්නේ කුරුණෑගලින් ගන්න 50 නම් වැඩිම තියෙන. අපි તો වැඩිම ගත්තු ළමයා අරන් තියනවා 70. අර මේ සැරේ අපි හිතන 70 ගණන් 80 ගණන් BDM 80 ගණන් තියෙන ළමයි. හරි. ඒ 70 ඉඳන් 15ට ඉන්න පුතේ 70 ඉඳන් 15ට ඉන්න පළවෙනි 50 විතරයි ගන්න පුතා. පළවෙනි 50 විතරයි ගන්න. හරි. අන්න එතකොට මේකට තේරෙන්න ඕන. එතකොට මේ ඔයා දැන් HR එකක් ඉල්ලලා තියෙනවා. ඒ වගේම ඔයා ඉල්ලලා තියෙනවා ෆයිනෑන්ස් ඩිග්‍රියක් ඉල්ලලා තියෙනවා. එතකොට බලන්න මේ ඔයා HR එකට තමයි එකට ඉල්ලලා තියෙන්නේ. HR තේරෙනවද නැහැ? ඒ ලකුණු වල එතකොට එක එක්සෑම් එකක් ලිවුණා ඇති. මේ උපාධිය හතරටම එක එක්සෑම් එකක් ලිව්වොත් ඇති. හරි පුළුවන් නම් කැමරේ හතරම දාන්න. විභාග ගාස්තු මම හිතන්නේ එකට 850 කියන්නේ. ඔව් කියන්නේ එකම ඔව් 850 තමයි ගන්න. 850 වුණ 1000ක් කියමුකෝ. මේතර 1000ක් වෙයි කියමුකෝ. 1500ක් වුණත් එකයි. හරි එතකොට ඒකෙන් ඔයා ඉල්ලලා තියෙනවා හතරට බලන්න. මෙයා HR එකට තේරෙන්න පුළුවන්. බෑ. මදි. ඊට පස්සේ බලනවා ෆයිනෑන්ස් එක මොකද කියන්නේ මෙයා තේරෙනවද? ඒකට ඇති. අන්න එනවා ඒකට තේරෙනවා. තේරුණාද? එතකොට හතරෙම ඉල්ලුවා. හැබැයි HR විතරයි ඉල්ලලා තියෙන්නේ. ගන්න ක්‍රමයක් නැමද. අන්න එතකොට මේ අර ඒ 50 ගන්නේ 70 ඉඳන් 15 ඉන්න. එතකොට සාමාන්‍ය ලකුණු 60න් මේක නතර වෙන්න පුළුවන්. සාමාන්‍ය නෑ 50 විතර වෙනවා වුණ මම ගිය සැරේ රිසල්ට් එකක් දාන්න බලන්න ළමයි දාලා තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය 50ක් විතර තියනවා කියන්නේ මේක පාස් වෙන්න පුළුවන්. පේපර් එකකින් භාගයක් ගත්තා කියන්නේ පාස් වෙන්න පුළුවන්. තේරුණාද? මොනෝ පේපර් එකක් කියලා තමයි ඇතුළට ගන්නෙ. රයිට්. එතකොට මේ පේපර් එක ගැන මාව ලොකු බය වෙන්න දෙයක් නෑ. ඒක කරගන්න පුළුවන් පේපර් එකක්. රයිට්. එතකොට දැන් මේක කරලා උපාධිය මොකද්ද වෙන්නේ? උපාධිය ළමයි අවුරුදු 4යි. හරිද? එතකොට ලෙක්චර් යනවා නම් හොඳයි නැත්තම් ඒජ් ගැටලුවක් නෑ. කොහොමද එක්සෑම් දීලා පාස් වෙන්න හොඳ. නමුත් මම නම් කියන්නේ යනවා නම් හොඳයි යාළුවෝ හම්බ වෙනවා අක්කලා එලා කුප්පි දාලා දෙනවා එක්සෑම් ලඟ වෙද්දී නෝට් ටිකේ ඉඳන් බෑච් ට්‍රික්ද ඔය හැම දෙයක්ම තියෙනවා. අර විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන හැම දෙයක්ම තියෙනවා. හරි තේරුණාද? රයිට්. එතකොට මේ රැග් ගැන එහෙම පොඩ අර නැත්නම් එහෙම ලොකු කේස් නෑ. හරි එහෙම හරි. ගෙදර ඉඳන් යනවා නම් එහෙම උලක් නෑ. හරි ඒවා උලක් ඒවා රැග් නෙමෙයි ළමයි. රයිට්. එතකොට මේකේ අවුරුදු 4ක ඩිග්‍රියක්. මේ කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි අපි දැන් සාමාන්‍ය අපි නම් කැම්පස් කියන්නේ ෆස්ට් ඉයර්. ඔව් ෆස්ට් ඉයර් කියලා කියන ඕපන් එකේ ලෙවල් 3. කියන්නේ පළවෙනි අවුරුද්ද. ඊළඟ ඔයා හතරවෙනි අවුරුද්ද කියලා කියන්නේ ලෙවල් 4. ඊට පස්සේ මේ දෙවෙනි අවුරුද්ද. පළවෙනි අවුරුද්ද කියන්නේ ලෙවල් 3, දෙවෙනි අවුරුද්ද කියන්නේ ලෙවල් 2, ලෙවල් 4. තුන්වෙනි අවුරුද්ද කියලා කියන්නේ level 5 ඒ වගේම හතරවෙනි අවුරුද්ද කියන්නේ level 6. හරි. තේරුණා? එතකොට මෙන්න මේ දෙක කරාම level 3 level 4 කරාම ඔයාට හම්බ වෙනවා high diploma එකක් හම්බ වෙනවා. dip එකෙන් ඕන නතර වෙන්න පුළුවන්. හරි. ඕන එතනින් ඒක අරන් නතර වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඩිප්ලෝමා කතන්දරේ එතනින් පස්සේ අනේ ජොබ් එක කර යන්න බෑද ඩිප්ලෝමා කරා ළමයි ඩිප්ලෝමා නම් ඕන තරම් තියෙන්නේ. එහෙම කරලා ඉතින් ඇත්තටම දෙයක් කරගන්න බෑ නම්. හරි. විවේකුයි වෙනසක් තියෙනවානේ. යම් යම් රැකියාවකට ඒව සුසුකමක් විදිහට සලකයි. විශේෂ සුසුකමක් විදිහට. හැබැයි අර මේකෙන් රැකියාවක් දෙනවා කියලා අපිට කියන්න බෑ. එතකොට මෙන්න මේ දෙකක් කරාම තමයි ඔයාට ඩිග්‍රී එක හම්බ වෙන්නේ. මේ අවුරුදු 4ම සම්පූර්ණ කරා. එතකොට මෙන්න මේ දෙක මෙන්න මේ level 3 level 4 ඔයාට සිංහලෙන් කරන්න පුළුවන්. දැන් ළමයි අපි චතුරේම ඔයාලා බලන්න ෆස්ට් ඉයර් ඉඳන්ම පියුණත් ඉගෙන ගත්ත සයන්ස් ෆැකල්ටි සිංහල නැහැ.
ලෙච්ච සිංහලෙන් යන්නේ තේරුම් ගන්න ඕන සිංහලෙන් අසයින්මන්ට් කරන්න ඕන මේ අසයින්මන්ට් කරන්න ඉංග්‍රීසි වලින් ලෙච්ච තියෙන ඉංග්‍රීසි වලින් මේ ඔක්කොම ඉංග්‍රීසි නේ අය අවුරුදු 4ම අපේ ඉංග්‍රීසි අපේ නෝ එහෙමම තමයි හරි මම දැන් අනිත් කැම්පස් වල ඔක්කොම මේවා මැනේජ්මන්ට් ඒතර මේක පොඩි chance එකකුත් තියෙනවා හරි මෙන්න මේ දෙක කරන්න පුළුවන් සිංහල හරි තේරෙනවද සිංහලෙන් කරන්න පුළුවන් ඒතර ඔයාලට ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රියක් හම්බෙන්නේ ඒකේ වැටෙනවා දැන් මේ දෙක කරනවා ඉංග්‍රීසි වල හරි මේක ඉංග්‍රීසි එතකොට දැන් ඔයා හිතනවා මේ අප්පා මට ගන්න ළමයි මේ අපේ අපි ප්‍රස්තියේ කියන මේ ඔයාට මේ අර ග්‍රැමර් බලන එකක් නෙමෙයිනේ මේක හරියටම ග්‍රැමර් තියෙන්න ඕනේ අපෝ නෑ මැනේජ්මන්ට් එහෙම නෑ ළමයි පොකට දාන්න පුළුවන් හරි ඉංග්‍රීසි කියලා නේ ලෙක්චර් එක කරනවා කුප්පි දානවා අනේ හරියට ලෙක්චර් කේකියොත් නේ ලෙක්චර් කියලා මෙන්න මේ ඒරියාස් ටිකක් වැඩිපුර බලා ගන්න එයා වැඩිපුරම කතා ඒව අල්ලගෙන ඒ වැඩේ කොට දාගන්න පුළුවන්. ඕකේ ඉන්නවා සුපිරි බ්‍රයිට් ෆේස් එකක් හැදෙනවා. නේ? ඒතර ඌත් එක්ක එකතු වෙලා ඔහොම සාගරක අපි දන්නවා. ඒතර මේ ඒරියා බලා ගන්න නම් වැඩි වෙනවා. හරි තේරුණාද? එනිසා ඒක කරගන්න පුළුවන්. ඒවා බය වෙන්න දෙයක් නැහැ. ඒතර කොහොම නැත්නම් ඔයා ඒ තුනක් දාලා කැම්පස් ගියත් ඉංග්‍රීසි මීඩියම් කරන්න බැහැ. ඔන්න ඕක තමයි කතන්දරේ. ඒතර මේ හතරම සම්පූර්ණ කරාම තමයි ඔයාට උපාධිය හම්බ වෙන්නේ. ඒතර මම හිතන ඒකත් ඔයාට පැහැදිලි. ඔන්න ඒකත් ඔයාට පැහැදිලි. right ඊළඟ එක දැන් ඇත්තට මේක කරන්න ළමයි කීයක් විතර යයි? මේ උපාධිය කරන්න කීයක් විතර යයි? ඒ ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. right පුතේ ඔයා දන්නවද? ළමයි මම 2017 කැම්පස් අවුරුදු ළමයි අපි කැම්පස් යන කාලේ ප්ලේන් ගියක් පාර ටී එකක් 10යි බත් එකක් 30යි එතකොට ඒ බත් එක කැන්ටින් එකේ කාලා ඉන්න බෑ ජපුරනවා පොඩ අහලා බලන්න කෑම කඩ එක දිගටම තියෙන ෆොටෝ කොපි කෑම කඩ ඒ තරමට කෑම කඩයක් දාගත්තත් මාන සල්ලියක් වඩ පුළුවන් ඒ තරම් ළමයි ප්‍රමාණයක් එතකොට මේ බත් එක ගහලා අපිට ඇත්තටම ඉන්න බෑ කැන්ටින් බත් එක දාලා අපි ගිහිල්ලා අඩුවක් ගන්න. ඒ බත් එක ඉතුරු අඩුව ගන්න රුපියල් 10ක් ගන්න. ඒක දැන් කන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. දැන් ළමයි මන් දන්නේ අලුත්ම තත් සාමාන්‍ය ළමයි දැන් මේ ඊදවස් තනිකර මේ කොවිඩ් එක උඩි යටකුරු වුණා ළමයි. හරි. දැන් ළමයි මං හිතන්නේ 100කටවත් වෙන වෙන. දැන් ඔයා හිතන ඔයා ඒ තුනක් දාලා ඔන්න ජපුරට දැන් තේරෙනවා. එතකොට ළමයි ඔයාට 100 ගානේ තිබ්බත් 3 වේල කන්න නැත්නම් ඔයාලා ගෙදර ඉඳන් ගිහිල්ලා ජපුරේ ඉගෙන ගන්න බෑ 300ක් යනවා කන්න හරි එතනින් පස්සේ ඔයාට ආය යනවා ඔයාට දැන් ෆෝන් එකට කාඩ් එකක්වත් දාගන්න නැද්ද 100ක් විතර යනවා නේ වැඩ කරන්න ඕනේ සමහරවිට Wi-Fi දියෙන්න පුළුවන් නේ ඒවා අනිවාර්යයෙන්ම data අනිවාර්යයෙන්ම ඕන ඩිග්‍රියක් කරන්න 100ක් විතර එතන ගන්න. එතනින් පස්සේ ඔයාලා දැන් තේ එකක් එහෙම දවසෙදි තේ එකක් පොඩි නේ සෝටිස් එකක් කන්න නේ බිත්තර රොටියම සුපිරියර් තමයි බිත්තර රොටියක් කන්නේ මේක. එතනත් ළමයි 200ක් විතර යනවා. දවසෙදි ඉන්න මොනවා දෙයක් කන්න. ඊට පස්සේ ළමයි අනිවාර්යයෙන්ම ලෙක්චර් වල කැම්පස් එකේ ඔයාගේ ඉන්නවා රෙෆ් කෙනෙක් ඉන්නේ. කෙනෙක් අපි පත් කරගන්න. මේ කෝඩිනේටර් එයා දානවා අර මේ ලෙචා දානවා මෙන්න ලෙච් එක් කරා ඔය print out එකක් ගන්න. පොත් දෙන්නේ දැන් ඕපන් එකගෙන මේ අදාළ මෙන්න මේකයි කියලා පොත් ටිකේ ඉඳන් දෙනවා. හරි. එතකොට print out ගන්න ඕන. තේරුණා ඒව ගන්න. එතකොට රුපියල් ළමයි 400ක් දැන් තින්නේ මේ වගේ සම දේනම් කරනවා ලෙච්. ඒ වගේ යන. හරි. එතකොට තව වෙන දැන් අපි යන්නේ රුපියල් 200ක් කියමු 200ක් කියන්නේ ෆොටෝකොපි වල වෙනක් තියලා හරි වෙනක් තියලා කීයක් විතරද අපි දුන් 200ක් කියලා හරි දැන් බලන්න මෙතන මේ එතකොට මෙතන කීයක් වෙනවද දවසට වියදම 400ක් 600ක් ඒ කියන්නේ රුපියල් 1000ක් විතර දවසට යනවා
මේ ළමයි මේ සාමාන්‍ය විදියට ඉඳලා තමයි 1000ක් යන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. රජයේ කැම්පස් එකට ගියොත් ඔයාට හොස්ටලුත් හම්බෙලා කියලා හිතන්න. හොස්ටල් බැල හම්බුනේ නැත්තම්. හරි. 1000ක් ගත්තොත් එතන ඔයා හිතන දවස් 25ක් වා කැම්පස් එකේ ඉන්නේ කියලා. දවස් 25. දවස් 25. අනේ පාර්ට් ටයිම් එකක් මොකක් හරි කරනවා. එතකොට ඔයාට රුපියල් 25000ක්මයි යනවාමයි මාසේ ජීවත්. බොරු නම් අහලා බලන්න කැම්පස් ඉන්න කෙනෙක් 25000ක් මේ ගෑවෙන්නවත් මන්ද කියලා. හරි 25000ක් විතර. එතකොට ඔයා හිතන්න 25000 ගානේ මාස 10ක් ඔයා කැම්පස් එකේ ඉන්නවා. ඊටු මාස දෙක ගෙදර. අන්න 2,50,000ක් නම් ළමයි අනිවාර්යෙන් යනවා උතවුරු. එතකොට ඩිග්‍රී ඉවර කරන්න අවුරුදු 4යි නම් ලක්ෂ 10ට එහා ගියේ නැත්තම් අද කාලේ ලක්ෂ 10ට එහා නම් ඩිග්‍රිය ගන්න යනවාමයි. හරි. තව get together කියයි මේ සෝෂල් කියයි ඇඳුම් ගන්න ඕනේ කියලා මේකප් දානවා ෆිල්ඩ් ට්‍රිප් යනවා එකේ මාර විදියට විදන් යනවා. හරි. ඔය මෙතන අක්කෙක් අයියෙක් හරි ඉන්නම් කැම්පස් වල වාට තීරණ වැඩි අම්මලා හෙම්බත් වෙනවා. සමහරට එයාම කීයක් කරවා ගත්තේ නැත්තම් ඒ මට්ටමට මෙන්න මේ යන මුදලක්. right. දැන් ඕපන් එකේ කරොත් සාමාන්‍ය ළමයි දැන් මේ මම දල වශයෙන් මේ කියන්නේ මේතන වැඩි වෙයිද දන්නේ අවුරුදු 4ටම ඕනනම් ළමයි 2.50ක් විතර යනවා. අවුරුදු 4ට මේගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ ලෙක්චර් ගාස්තු අරම ඔක්කොම මේක අනිමේ ගෙදර ඉඳන් ගිහිල්ලා ඔන්ලයින් ලෙක්චර් සහභාගී වෙලා ආපහු මේ පන්ති යන්න කියලා එකක් නැහැ. බාහිර උපාධියක පන්ති යන්න ඒව මුකුත්ම නැහැ. ඕනනම් මෙච්චරයි උපරිම. ඕන මේක උටක් ඕන වැඩෙන්නත් පුළුවන් වෙන්නත්. එතකොට මේක ළමයි එතකොට එකපාර ගෙවනවද? නෑ. මේ ෆස්ට් ඉයර් වාට කියන ෆස්ට් ඉයර් එකට රුපියල් ෆස්ට් ඉයර් ටිකක් වැඩි වෙනවා නේ. අපි කියමු 65000ක් වාට ගෙවන්න කියලා ඉන්නවා. හරි. 65000ක් වාට ගෙවන්න කියලා. එතකොට ඒක ගෙවුවාම ඒ අවුරුදු ඉවරයි. ඒකත් වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. ඉතින් එවැනි ලංකාවේ මේ 130ක් ළමයි අපි වියදම් කරනවා. ඉතුරු 70 වියදම් කරන රටේ. එතන මේ උපාධියක් සාමාන්‍ය නිකන් අහලා බලන්න මේ උපාධියක් කරන්න කොහොමද කියලා වෙන කැම්පස් කරත් වැඩක් නෑ. හරි ඒ නිසා රජේ එකක් කරනන්න මේ දැන් ඉඳපුරේ අපි පුස්තකාල ගාස්තු කියනවා. හොස්ටල් එකට ගෙවන්න ඕන. ඊට පස්සේ එක්සෑම් හරි පුතුනා මේවට ගෙවන්න ඕන. හරි මේ හැම දෙයක්ම ළමයි රජේ උනත් ඒත් කරන්න ඕනේ. හරි ඒ නිසා ඔයා මේ හැම ඔක්කොම මේ වගේ මුදලක් තමයි යන්නේ. අවුරුදු 4 නිසා ඔබ තීරණය කරන්න කරනවද නැද්ද කියලා. හරි. ඉතින් මේ ලොකු ආයෝජන තව කාලයක මේක කරන්න වෙන්නේ නැත්නම් මේව එකයි ගානට විතර තිබුණු උපාධිය. හරි. තේරුණාද? ඒ කියන්නේ මේ අනිගල 130යි අපි ගෙවන්නේ. ඊටු 70ම ගෙවන්නේ රජයෙන් ගෙවන්නේ. හරි. එතකොට පිළිගැනීම අර අනෙක් විශ්වවිද්‍යාලට හා සමානව පිළිගැනීම තියෙනවා. තේරුණාද? දැන් මේකේ හොඳට සුපිරියර වැඩ කරලා ෆස්ට් ක්ලාස් එකක් එහෙම දැම්මොත් ඒකෙම ලෙක්චර් කෙනෙක් විතර යන්න පුළුවන්. කතිකාචාර්යවරියක්. එතකොට ඔයාට අපි හිතමුකෝ මේ මොකක්ද වෙනත් කැම්පස් එකට යන්න ඕන කියලා. එතකොට එහෙම කතිකාචාර්යවරුන්ගේ ඔයාට ඒවට අයදුම්පත් දාලා ඒවට යන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මේ උපාධි පාඨමාලාවේ කතන්දරේ. ඔන්න මම ඒ විෂයෙන් කතා කරා. right. දැන් මේකේ අපි කාටවත් බල කරන්නේ නැහැ. හරි. මේ දැන් මේ සෙමිනාර් පටන් ගන්න ඔක්කොමත් කරලා තියෙන ඒ ක්ලාසුත් පටන් ගන්න. නමුත් මේ ළමයි අහන නිසා තමයි මේ සෙමිනාර් එකක් දෙන්නේ. පුතේ ඔයාට කැමති නම් එන්න පුළුවන් අපි ක්ලාස් එක පටන් ගන්න සියලුම ඇප්ලිකේෂන් දාන එකේ ඉඳන් ඔන්ලයින් දාන්න තියෙන ඔක්කොම කරලා දෙන්න. විභාගේ දක්වාම. හරි මට විභාගේ ලියන්න යන්න බෑ. විභාගේ දක්වාම කරන්න. අපි ඔයාලේ ක්ලාස් එක පටන් ගන්නවා මේ 8 වෙනිදා. හරි. මේ 8 වෙනිදා ක්ලාස් එක පටන් ගන්න. 8 වෙනිදා රාත්‍රී 8:30ට තමයි ක්ලාස් එක තියෙන්නේ. 8:30. රාත්‍රී 8 වෙනිදා 8:30ට පටන් ගන්න.
සියලුම විෂය ඉංග්‍රීසි ටිකට අදාළව IQ GK ඔක්කොම කරලා අනිවා පාස් කරනවා. කවුරු පන්ති පටන් ගත්තත් මේකේ හොයලා බලන්න වැඩිම ප්‍රතිඵල කාගේද? වැඩිම ළමයි කාගාවද? හරි. මේකේ ප්‍රතිඵල තියපු එකම ගුරුවරයා මම. බය නැතුව කියන්නේ. සාක්ෂිත් ප්‍රතිඵල තියෙන නිසා. හරි වාට ඕන කෙනෙක් ගාවට යන්න. ළමයි ඇත්තටම ගිය අවුරුද්දේ ළමයි පව් එකක් අපි රුපියල් 2000 ගානේ සමහර BD එහෙම ආව ළමයි මාස 8 විතර පන්ති ආවා ඉතින්. ඒ නිසා අපි ඇත්තටම මේ ළඟදී තියපු සමනේක කිව්වේ. මම කිව්වේ ඕන රෙකෝඩින් එක බලන්න. අපි ඒ ළමයිට chance එකක් දුන්නා. ඒක එසේ මෙසේ chance එකක් නෙමෙයි ළමයි. පට්ටම chance එකක් මං කිව්වා. පුතේ කියන්නේ මට පට්ට පාඩ මම වාර්තේදී මෙච්චර මහන්සි වෙන්න ඕනද කියලා පැය ගාණක් හිටගෙන පන්ති කරන්න ඕන විභාගෙ ඉවර වෙනකම් මං දුන්නු chance. අය chance ලොවෙතන ඉවර වෙනකම් රුපියල් 5000ට මාස ගාණක්ම කරලා විභාග ඉවර වෙනකම් 5000ට කරනවා කියලා මම පොරොන්දු වුණා. ඊට පස්සේ මම තීරණය කරා ඒ සෙමිනාර් එකෙන් පස්සේ අද ඉඳන් එනවට ආයෙ එහෙම ගන්න නැහැ. ඊයෙන් 2000 ගානේ කියවල එන්න ඕන. 2000 ගානේ මාස 4ක් වෙන්න උනොත් 8යි 5ක් වෙන්න උනොත් 10යි. 10 දවස් 6යි පන්තියේ දවස් 6යි 2000 ගානේ ගෙවන්න. එහෙම තමයි තීරණය කරන්නේ. හැබැයි අද මම දැක්ක ළමයි ගොඩාක් අය දාලා තිබ්බා. සර් අනේ සර් අපිට ඒ දවස්වල අපි දන්නේ නැහැ වීඩියෝ එක දැක්කේ පස්සේ අපිට වැරදි chance එක දෙන්න අපිට එහෙම කරන්න එපා සර් අපිට එහෙම දෙයක් හොයා ගන්න අමාරුයි. එහෙම තියෙන ඇත්තට මේව ළමයි ඉන්නවද? එහෙම ළමයි ඉන්නවා හරි අමාරුයි කරන්න කියලා. නේ වෙන සර්ලාගේ පන්ති දිනවා සර් ඒ වුණාට අපි එන්න කැමති සර්ගේ පන්ති. නේ අපේ අක්කා කෙනෙක් ඇවිල්ලා පාස් වෙලා තියෙනවා. අපේ අයියා කෙනෙක් කිව්වා යනවා යන්න සර් ගාවට. අනේ සර් බැරිද අපිට ඒ chance එක දෙන්න. එහෙම ඉතින් ළමයි ගොඩාක් අය අද ඉල්ලීම් කරලා තිබුණා. මැසේජ් දාලා තිබුණා. ඉතින් එහෙම කියද්දි මං කොහමද අහක දාන්නේ? හරි. ඉතින් ළමයික පට්ට chance එකක්. එන්නේ බුදුම කෙනෙක්. ළමයි කෙනෙක්. අද කාලේ ළමයි රුපියල් 1000 කරන කුල් කොත්තුවක් කන්න බැරි මට්ටමක් නේ තියෙන්නේ. ළමයි මේක පාස මුළු යකඩ උපාධියක්. ඒ දැනෙන සතුට ළමවා පොඩ්ඩක් කියලා බලන්න අර කමෙන්ට් එකේම PDF කරලා රිසල්ට් තියෙන ළමයි. එක දෙක නෙමෙයි ළමයි. ඒ ළමයි නම් සර් ඒක මැති සර්ට පින මේ අපි ජීවිතේ කොට දැම්මට මේ උපාධියක් ගන්න තේරුණා. ඒ පින නැති එහෙමයි ළමයි කියන. ඒවා මමනේ ළමයි කියවුම පොඩ්ඩක් බලන්න. අර ඒ නිසා ඒ ළමයි එහෙමත් දාන්නේ ගියවුද ඕන හොයලා බලන්න රුපියල් අක්කලා ඉන්න අහලා බලන්න 2000 ගානේ දැම්මා. දවස් 6ක් කරා 2000. දවස් 6ක් කරා 2000. උන් සල්ලි දානවා උන්ට එපා වෙන්නේ. හරි. ඉතින් මේ ලොකු chance එකක්. ඉතින් ළමයි ගොඩක් අදත් මම ඉල්ලීම් කරලා තිබුණා. ඒ නිසා ඔයාලට හැබැයි ළමයි මෙහෙම දැන් තියෙන තත්ත්වෙත් ඒ ක්ලාස් එක ගන්න පුළුවන් ළමයි 50ක් විතර. හරි. තේරුණාද? නැත්නම් මේ ළමයි දාන්න බැරි එකක් වෙනවා. ඒක Zoom link දෙකක් දාලා තමයි ක්ලාස් එක කරන්නේ. එහෙම පොඩි දැන් ආරවුලක් වෙන නිසා අපි පළවෙනි 50 ගන්නවා කැමති කෙනෙක් කාටවත් බල කරන්න. ආය ඔයාට ඊට පස්සේ මේ දැන් ළමයි ඒක ගිය සැරේ අවසාන සෙමිනාර් කියලාත් අය ගන්න. එහෙම නැත්නම් පැය ගණන් කරන්න ළමයි. මේ නැත්නම් මේ සිලබස් කවර් කරලා IQ පේපර්ස් කරලා අනිවාර්යෙන් පාස් කරන්න යවන්න බෑනේ. නැත්නම් මේ දවස් 7ක් කරලා මේ වැඩේ කොට දාන්න බෑ. IQ හදන්න GK පාඩම් ගන්න නම් පාන්න. හරි ඉතින් ඒ ඔක්කොම කරන්න. මේ සෙමිනාර් දැන් ඒවටත් වෙනම ගන්න ඕන. 1000යි 500යි ඔන්න ඉතින් දැන් chance එක වාට ඒ මුකුත් ආයේ මුකුත් රුපියලක් නෑ ගෙවන්න. මට ඉතින් යා කරන්න බෑ නෝ. මම පැය ගණන් දැන් සමහරට වාට මේ මාසෙම දවස් 6ක් 7ක් විතර ගන්න මේ මාසෙම කරන්න වෙනවා. මොකද වාගේ වාලා එක්සෑම් ළඟ එනවා. අර ඒ කාලය තුල නැත්නම් සිලබස් එක තුවට විභාග ලියන්න බෑ මට බණි. අර වන්න පන්ති කරා මේ ගන්නපු ආයෙත් නෑ ප්‍රතිඵලත් නෑ. අනේ නිසා chance එක තියෙනවා. පළවෙනි 50ට එන්න පුළුවන්. ඔන්න මං 8 වෙනිදා වෙනකොට දීලා දෙනවා රුපියල් 5000. හරි. ඉවර වෙනකම්ම ආයේ මුකුත් කිසිම දෙයක් නැහැ. පන්තිලා වෙනම ගෲප් එකකට ඇඩ් කරන්නේ. ඒකට තමයි පේපර්ස් දාන්නේ. ඒකට තමයි රෙකෝඩින් දාන්නේ. ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙනවා. පේපර්ස් ඔක්කොම දෙන්නේ. හරි නිසා කැමති කෙනෙකුට ඕන. ඒ ක්ලාස් එකට එන්න පුළුවන්. හරි. ඒතර සියලුම විතර ගෲප් එකේ දානවා. මගේ නම් එකට එකම රිසිප්ට් එකක්වත් දාන්න එපා.
ඒ තියෙන නම් එකට ඔයාලා නම් එක අතින් මෙන්න මේකට රිසිට් එක දාන්න. එතකොට ඒකට WhatsApp message එකක් දාන්න. එතකොට ඒගොල්ලෝ group එකට add කරනවා. ඒගොල්ලෝ බලලා ඔයාලට machine එකකින් වෙන්න පුළුවන්, online payment එකක් වෙන්න පුළුවන්, බැංකුවකට ගිහිල්ලා වෙන්න පුළුවන් payment කරලා අනිවාර්යයෙන්ම නැත්නම් මේ තියනවා central bank තියනවා, BED තියනවා, law තියනවා වෙන group එකකට add කරලා ඊට පස්සේ කියයි මොනවාද අප්පා මේ උගන්නන්න වෙන එකක් කියලා එහෙම. හරි ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම BMS හරි BMS කියලා ඒ group එකේ තියෙන මොකක් හරි නේ F කියලා group එක හරි ඒක සඳහන් කරලා ඒ receipt එකේ ලියලා නැත්නම් message එකකින් type කරලා දාන්න. එතකොට ඒගොල්ලෝ group එකට add කරනවා. හරි මාව විශ්වාස කළා වැඩ කරනවා. දැන් මේ සතියක් කියනවා ඊළඟ සතියේනේ ආයෙ කරනවද නැහැ. මේ කර මම මේක කරනවා. මම මේ කොහොම මේක හරි කරලා මං ජීවිතේ ගොඩ දාගන්නවා. මහලු ඔළුවට පීඩනය ගන්නත් එපා. ඔය ඉන්න ගමන් මේකත් කරනවා. පුළුවන් අනේ රැකියාව උත්කන් කීය. ඔයාගේ වියදම් කවර් කරගන්න. රුපියල් 20000 රැකියාවකුත් කරා. ඒ ඉන්නකම් මේක කරන අනිවාර්යෙන් පාස් කරලා එන්න පුළුවන්. මං කියන වැඩ කරොත්. හරි නිසා පාස් කරලා දෙනවා. ඒ විශ්වාසයක් ඇතුව පේපර් එක A to Z මං දන්න නිසා මම මේ කියන්නේ. කොහොමද ඇදෙන්නේ මොකක්ද කියලා ගොඩ දාගන්න. ඉතින් මම ඔබට ඉල්ලන්නේ. ඔබ හොඳට තීරණය කරලා මේ 8 වෙනිදාට කලින් ක්ලාස් එක රෙජිස්ටර් කරලා ක්ලාස් එකට එන්න කියලා මම ඉල්ලීමක්. හරි. එනිසා ඔබත් හොඳට හිතන්න. හරි අභිමානවත් අවස්ථාවක් වෙනවද? නැත්නම් අර උපාධියක් වන්නේ අම්මා දැන් ඕක කවදා හරි ගියා වෙනවා. නේ ඊට පස්සේ ඔයාගේ ළමයි කරේ අපේ අම්මාවල් කියන්නේ මේ උපාධියක් දෙනවා. මේ අම්මා බැංකුවේ වැඩ කරන් තාත්තා අහවල් දෙනවා. එහෙම නැත්නම් ඉතින් මුකුත්ම නැති වුණොත් ඉතින් ඔහේ තමයි ළමයි අද උපාධි දාන්න උත්සාහ කරනවා. රැකියාව නැහැ. ඉතින් එවැනි මට්ටමක් නිසා හරි අසීරු කාලයක් රැකියාවක් නැතුව නම් ජීවත් වෙන්න අමාරුයි. තමන්ගේ දේවල් ටික හරි කරගන්න රැකියාවක් ඕන. ඒ නිසා ඔබ තීරණය කරලා නේ තව දැන් බෑ තව ටිකක් හිතලා ඔක් කරනවා තව අවුරුද්දකින් විතර. ඒතර වයස. එතකොට ඔයාට ආයේ මේක කරන්න හිතෙන්නේ. හරි ඒ ගැම්මෙන්ම ඒතර කැම්පස් ගියා වුණ ඊළඟ අවුරුද්දේ ජනවාරියේ ඔයාගේ ප්‍රශ්න ඉවරයි. දැන් කැම්පස් වල ඩිග්‍රී කරන ගම ඔයාට මේ ලස්සන වැඩ කරනවා. ඔයා දන්නේම නැතුව ඔයාගේ උපාධියක් වෙලා ඉවරයි. හරි ඒ නිසා කැමැති අයට මාත් එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරමින් මම ඔබෙන් සමුගන්නවා මේ 8 වෙනිදා රාත්‍රී 8:30ට හමු වෙන බලාපොරොත්තු වෙනවා. හරි ඔබට මොනවා හරි දෙයක් කරගන්න දුන්නා. මේ WhatsApp message එකක් දාන්න. සියලු දෙනාටම සුබම සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාම ජයම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම ජය.